අයිබෝන් ඔබ දන්නවද AI වලින් කොහොමද 4K ඡායාරූපය සංස්කරණය කරන්නේ කියලා? ෆොටෝ එඩිටින් පරක් දාන්නේ කොහොමද කියලා? කොහොම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් වුණාට ඒකේ 4K quality එකක් තියෙනවා. 8K quality එකක් තියෙනවා. ඒක සංස්කරණය කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. prompt එක හදාගන්නේ කොහොමද කියන එක ChatGPT හරහා කියලා දෙනවා. මේක Gemini හරහා කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. බලන්න එපා මම ඔක්කොම A to Z කියලා දෙනවා. genuine කියලා දෙනවා. මේක කොහොමද ෆොටෝ එකක් prompt එක දුන්නාට පස්සේ කොහොමද AI වලින් ජෙනරේට් වෙන්නේ කියන එකයි prompt එකක් හදාගන්නේ කොහොමද මේක ලේසි ක්‍රමයක් මම ඔබට කියලා දෙනවා අපේ WhatsApp group එකට අනිවාර්යෙන් join වෙන්න. අද රෑ 8ට පටන් ගන්නවා Zoom හරහා online YouTube හරහා broadcast කරනවා පැය තියෙන මේ course එක. ඉතින් අනිවාර්යෙන් යාළුවෝ ටික join වෙන්න. අපි ආ වීඩියෝ එක බලන්න කොහොමද හදන්නේ කියලා. මෙතනින් යන්න Gemini app එකට. ගිහලා තමන්ගේ phone එකේ gallery එකට ගිහිල්ලා ෆොටෝ එකක් මෙතනින් තමන්ගේ මූණ හොඳට ඒ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. Gemini වෙබ්සයිට් එකට තමන් ඇප් එක හරි ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින් තමන්ගේ ගාපු සෙල්ෆි එකක් හරි කමන්නේ මූණ හොඳට පැහැදිලි එකක් අප්ලෝඩ් කරන්න. මේ මගේ ඡායාරූපයක් ඩවුන්ලෝඩ් කරලා මම නැවත අප්ලෝඩ් කරගත්තා. ප්‍රොම්ප්ට් එක ටයිප් කරලා වෙනම තියාගන්න කොපි කරලා මෙතන පේස්ට් කරන්න. ෆොටෝ එක අප්ලෝඩ් කරන පස්සේ අන්තිමේදී එනේ ඡායාරූපය මම පෙන්නන්න කොහොමද ජෙනරේට් උනේ ෆොටෝ එක කොහොමද quality එක කියලා. 4K so 8K ගන්න පුළුවන්. මේ තියෙන prompt එක ඕන කට්ටිය කමෙන්ට් එකක් දාන්න යටි. මම අනිවාර්යයෙන්ම දෙනවා. මේ තියෙන prompt එක පොඩ්ඩක් දිගයි. ෆොටෝ එක quality හදා ගන්න ඕනින්ද මම ජෙනරේට් කරා ChatGPT හරහා මට මේ දේ කරලා දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න දැන් ෆොටෝ එක ජෙනරේට් වෙන්න ඉතාල බලලා විනාඩි 3ක් 4ක් 5කට කලින් කොහමද ෆොටෝ එක ජෙනරේට් වෙනවා. Photoshop, Corel Draw, Illustrator අදාළ නැහැ දැන්. ෆොටෝ එක අනිවාර්යෙන් prompt එක දුන්නාම AI Gemini අපිට ළඟටම ගෙනල්ලා දෙන ලස්සන ෆොටෝ එකක්. අපිට අවශ්‍ය දේ මේ දේ කරලා දෙන්න කියලා අපි අම්මට තාත්තට කියනා වගේ පොඩි ළමයෙකුට කියනා වගේ මෙයාටක් ගාලා කරලා දෙනවා. බලමු ලස්සන ෆොටෝ එකක්. අවසානයේ නගින්නේ මොන තත්ත්වෙන්ද මොන quality-ෙන්ද ෆොටෝ එකක් ඕන එකම edit කරන්න පුළුවන්. නමුත් මේක ගෙදරක තියාගන්න ප්‍රසන්ට් එකක් දෙන්න. ඒ විදිහට quality එක නැත්තම් ඒ මොන AI තිබ්බත් වැඩක් නැහැ. ඉතින් ඒක AI එකට හදාගන්න අපි උදව් කරන්න ඕන අපේ prompt එක තමයි වැදගත්. ඒ prompt එක හදාගන්නේ කොහොමද කියන එකට මම කියලා දෙනවා අපේ Zoom meeting එකේදී online අතර 8ට පටන් ගන්නවා. පුළුවන් කට්ටිය join වෙන්න. ආසයි join වෙන්න. අනිවාර්යයෙන්ම මේ ටෙක්නික් එක මම නොමිලේ කියලා දෙන්නේ. සල්ලි අතපහක්වත් ගන්න නැහැ. ආසයි ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙන්න. මේ හොඳ අවස්ථාවක උඩ මේ තියෙන අන්තිමට ෆයිනලිස්ට් වුණ ජෙනරේට් වුණ ෆොටෝ එක මගේ ෆොටෝ එක තමයි අප්ලෝඩ් කරේ. මූණ විතරයි අප්ලෝඩ් කරේ. ටික හොඳ quality තත්ත්වයේ තියෙන ෆොටෝ එක. ඔන්න බලාගන්න ෆොටෝ එක. මේක තමයි ඡායාරූපය. ඕනම ෆොටෝ එකක් Taman අවශ්‍ය දේ කාරණාව ඉෂ්ට කරලා දෙන්න කියලා ChatGPT වලින් විස්තරය අරගෙන prompt එක අපි ලියලා මෙයාගේ ඡායාරූපයක් මම හදලා දෙන්න කියලා Tamanට වෙඩින් ෆොටෝ එකක් පොඩි ළමයාගේ බර්ත්ඩේ එකක් පොඩි බබෙක්ගේ ඕනම කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් කෙනෙක්ගේ බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් පොඩි බබ්බගේ ෆොටෝ එකක් වුණත් දීලා මේ දේ බෑග්ග්‍රවුන්ඩ් වෙනස් කරලා බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා අලුත් එකක් එඩිට් කරලා දෙන්න කියලා ChatGPT වලින් ට්‍රාන්ස්ලේට් කරලා අපිට Gemini හරහා මේක සංස්කරණය කරගන්න පුළුවන්. එන්න ළමයි බොහොම ස්තුතියි.